අමතර ආදායමක් හොයමුද? ඔයා වැඩ කරනවා. හැබැයි මාසයේ අවසානයේ වෙද්දී අතේ සතේ නෑ. එහෙම නේද? එහෙනම් අද වීඩියෝ එකෙන් බලමු සයිඩ් බිස්නස් එකක් කරලා අමතර ආදායමක් ලබා ගන්න හැටි. අද කාලේ එක ආදායම් මාර්ගයක් විතරක් තිබිලා මදි. අමතර ආදායම් මාර්ගයක් තියෙන්නම ඕන. හදිසියේ මොන විදිහකින් හරි ප්‍රධාන ආදායම් මාර්ගය නැති වුණොත් මොකද කරන්නේ? අන්න ඒකට තමයි සයිඩ් බිස්නස් එකක් ඕන කරන්නේ. ජීවිතේ කඩාන වැටි ගෙනියන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට. ඒ නිසා සයිඩ් බිස්නස් එකක් කියන්නේ කරදරයක් නෙමෙයි. ජීවිතේ ගොඩ ගන්න එකම ක්‍රමයක්. උගාක් අය සයිඩ් බිස්නස් එකක් කිව්වම හිතන්නේ ඕක පටන් ගන්න ලොකු මුදලක් ඕන වෙයි කියලා. නෑ. ලොකු මුදලක් ඕනේ. පුංචියට පටන් ගන්න. ස්මෝල් ස්ටාර්ට් එක තමයි පවර්ෆුල්. ඒ කිව්වේ පොඩියට පටන් ගන්න. ඒක බලවත්. කොහොමද මේක කරන්නේ? අපි හිතමු ඔයා ඇඳුම් සුවඳ විලවුන් වර්ග මේ ඕනම දෙයක් TikTok, Facebook, Marketplace, WhatsApp, Instagram වගේ platform වලින් විකුණන්න. රීසේල් කරන්නත් පුළුවන්. එතකොට ඔයා ළඟ තොග තියාගන්න ඕනත් නැහැ. මේක අදහසක් විතරයි. තව ඕන තරම් ක්‍රම තියෙනවා. මොනවා හරි ඔයා දෙයක් ඔන්ලයින් කියලා දෙන්නත් පුළුවන්. ඔයා දන්න දෙයක් ටයිප් සෙටින් වගේ දේවල් කරලා යවලා මුදල් ගන්නත් පුළුවන්. මතක තියා ගන්න බාගෙට දාන්න දේවල් කරන්න යන්න එපා. හොඳටම දැනගෙන දන්න දේවල් කරන්න. ඒක ස්කිල් එකක්, හැකියාවක්, දක්ෂතාවයක්. Tamanගේ දක්ෂතා විකුණන්න. ෂෝටිස් වගේ කෙටි කෑම හදලා සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පාරක් අද්දර තියාගෙන හරි විකුණන්නත් පුළුවන්. කඩවල් වලට දාන්නත් පුළුවන්. සයිඩ් ඉන්කම් එකේ සීක්‍රට් එක. ඒ කියන්නේ රහස අයිඩියා එක නෙමෙයි. නොකඩවා කරගෙන යාම. පළවෙනි දවසේම රිසල්ට් එන එකක් නැති වෙයි. හැබැයි ඔයා අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියොත් මාස 6කින් ඔයා සෑහෙන දියුණුවක් ලැබපු කෙනෙක් වෙනවා. ඔයාට සයිඩ් ඉන්කම් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම ඕනේ නම් සබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉතිරි කිරීමේදී කරන ලොකු වැරදි 7ක් ගැන බලමු.